අද උදේ නැගිට්ටා. දැන් වෙලාව 7:30ට වගේ ඇති. ඉතින් කිචන් එක පැත්තට ඇවිල්ලා උදෙන්ම තේ එකක් හදාගන්න තමයි මේ හැදුවේ. තේ එකකුත් හදාගෙන චුට්ටක් එළිය බලන්න ඕනි කියලා හිතුවා. අදත් හරිම සීතල දවසක්. තාම හරිම අඳුරු ගතියක් තමයි තියෙන්නේ. ඊයේ රෑත් මම හිතන්නේ මෙහෙට වැහැලා තිබුණා. ඉතින් මෙහෙ බැක්යාඩ් එක පැත්තට ආවහම මම දැක්කා හොඳටම ඊයේ රෑ වැහැලා තියෙනවා. ඉතින් ඒක දිහා බලාගෙන මම මගේ ටී එක බිව්වා. ඊට පස්සේ මම මගේ විටමින් C and zinc ටැබ්ලට් එක මේ විදිහට වතුරට දාගෙන මේක හෙමීට බිව්වා. ඉතින් මේක මුලින්ම බොන්න ඕනි මම දන්නවා. නමුත් මට ටී එක නැතුව මුකුත් කරන්න බෑ. ඒක හින්දා මම මේක දෙවනියට තමයි බොන්නේ. ඉතින් ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාගත්තා. දාගෙන පල්ලෙහාට ගිහිල්ලා මම බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරා. ඉතින් මට මේකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඉතින් මං ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ගත්ත භාජන ටික ක්ලීන් කරන්න තමයි මේ දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඔය භාජන ටික පිරිසිදු කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ලංකාව ගොඩක් මතක් වෙනවා. තාම ඇවිල්ලා මම දවස් 10ක් වගේ UK වලට. ඉතින් ගොඩක් වෙලාවට ගෙදර අය මතක් වෙනවා. යාළුවෝ හැමෝම. නමුත් මෙහි අපි දන්න කියන අය ගොඩාක් අඩුයි. ඉතින් ඉන්නේ වෙනස්ම පරිසරයක. මේ දේශගුණය හරිම අපිට වෙනස්. ඉතින් මේකට හැඩගැහෙන්න ටික කාලයක් යනවා. මම හිතන්නේ පිට රටවල් වල ජීවත් වෙන ඕගොල්ලෝ ඒක හොඳටම අත්දැකලා ඇති. මුල් කාලේ ටිකක් අමාරුයි කියන එක. ඉතින් කොහොම වුණත් මම මේවා කරන ගමන් මගේ ටැරොට් රීඩින්ග්ස් කරගෙන යනවා. ඔයගොල්ලෝ දන්නවා සමහර අය මගේ channels දෙකක් තියෙනවා. You and the Universe ටැරොට් හෂ් මේ channels දෙක සමහරව දැකලත් ඇති, දන්නවත් ඇති. ඒකේ ඉන්න අය මෙතන ඇති. ඉතින් ඒගොල්ලෝ දන්නවා මම ටැරොට් රීඩින්ග්ස් කරනවා. ඉතින් ඒ අතරතුර මගේ මේ වැඩත් කරගෙන මම දවස ගෙවනවා. ඉස්සරහට මේ රූටින් එක තව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙහෙට අලුත් නිසා මම එහෙම වැඩිය ලොකුවට එළියට ගියේ නැහැ. මොකද මෙහි හරිම සීතලයි මේ දවස්වල. සහ මෙහි අවුව වැටුණත් ඒ අවුවත් හුළඟත් එක්ක ලොකු සීතලක් තියෙනවා. ඉතින් ලංකාවේ වගේ නෙවෙයි. චුට්ටක් හුරු වෙන්න අමාරුයි. ඉතින් මේ දවස් ටිකේම මෙහෙට සීතල ගතිය තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඔය හදන්නේ හාල් ලිපේ තියාගන්න දවල්ටත් එක්ක. මොකද මෙහෙම ලිපේ තියාගත්තාම මට ලේසි රත් කරගන්න විතරයි තියෙන්නේ. මොකද මං ඊයේ චිකන් එකක් හදලා, පරිප්පු හදලා, පැදුමක් හදලා මේ විදිහට ව්‍යංජන 3ක් විතර හදලා ෆ්‍රිජ් එකේ දැම්මා. මොකද මෙහිදී හැමතිස්සෙම උය ඉන්න අපහසුයි. ඉතින් ලේසි දවස් 2-3කට එකපාර හදාගෙන ෆ්‍රිජ් එකේ දාගන්න එක. එතකොට බ්‍රෙක්ෆාස්ට් එක අපිට මොනවා හරි දෙයක් හදාගන්න පුළුවන්. ඒක ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් හදාගෙන දවල්ට අර විදිහට කන්න පුළුවන්කම තියෙනවා මෙහෙදී. මීල් ප්‍රෙප් කරන එක ගොඩක් මම දැකලා තියෙනවා, වීඩියෝස් දාලා තියෙනවා කට්ටිය. ඉතින් මම ඒ වගේනොත් අයිඩියාස් අරගෙන මම මීල් ප්‍රෙප් කරා. හැබැයි රයිස් එක විතරක් මම උණුවෙන් හදා ගන්නවා. ඉතින් මං හිතන් ඉන්නවා ඉස්සරහට ලස්සන තැන්වලට ඔයගලන්වත් එක්කගෙන ගිහිල්ලා වීඩියෝස් අරගෙන මේ විදිහට දාන්න. ඉතින් බලමු හොඳ දේශගුණයක් ඉස්සරහට එයි කියලා හිතනවා. සහ ඉතින් අපි බලමු ලස්සන වීඩියෝස් ටිකක් ගේන්න. ඉතින් ඊට පස්සේ මම පොඩි නින්දක් දාලා නැගිට්ටේ 12:45ට විතර. ඉතින් ටී එකක් හදාගන්න හිතුණා. මෙහිදී ගොඩාක් කරන වැඩේ තමයි ටී බොන එක. මොකද ඇඟ රස්නෙන් තියාගන්න ගොඩක් කැමති. ඉතින් මගේ රූම් එකේ වින්ඩෝ එක ගාවට ඇවිල්ලා මම වටපිට බලාගෙන මගේ ටී එක බිව්වා. ඊට පස්සේ මම මගේ පොඩි වැඩකට එළියට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
ඉතින් මං මේ යන්නේ සිම් එකක් ගන්න. ඉතින් මේ විදියට තමයි මගේ දවස ගෙවුනේ. ඉතින් දවසින් කොටසක් තමයි ඔයගලන්ට මං අරගෙන ආවේ. ඉතින් අදට මේ ව්ලොග් එක අවසන් කරනවා. අලුත් එකක් ඔයගලන්ට ඉක්මනටම කියන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔයගලන්ට සුබ දවසක්. ගිහින් එන්නම්.